හලෝ ඔන්න අපි අද රියල් ඇන්ඩ් රෝ ටොක්ස් with නිම් ඇන්ඩ් ජානකි එපිසෝඩ් 10 අරගෙන ඔයාලා ගාවට ආවා. ඔව් ඇත්තටම අපි පොඩි බ්‍රේක් එකක් ගත්තා. මොකද අපි හිතුවා ඇත්තටම අපි ඉස්සල්ලා එපිසෝඩ්ස් 9 තුල ඔයාලත් එක්ක කතා කරන්න ඕන මූලික ක්වෙස්චන්ස් ටික කතා කරා කියලා. හිතලා අපි පොඩි බ්‍රේක් එකක් ගත්තා. හැබැයි දැන් මේ වෙනකොට බිස්නස් මොඩල් එකට තියෙන ඩිමාන්ඩ් එක වැඩි හින්දාම ගොඩාක් ක්වෙස්චන්ස් අපිට එකතු වෙලා තියෙනවා. ඉතින් අපි හිතුවා කතා කරන්න දේවල් ආයෙත් එකතු වෙලා තියෙන හින්දා මේ ප්‍රෝග්‍රෑම් එක තවදුරටත් කන්ටිනියු කරන්න ප්ලෑන් කරා. අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ තවත් වැදගත් ටොපික් එකක්. මොකක්ද දන්නවද ඒක? ඔයත් සමහර විට මේ දේ හිතමින් ඉන්න කෙනෙක් වෙන්න ඕන. ඔයාට අවශ්‍ය එක්ස්ට්‍රා ඉන්කම් එකක්ද? එහෙමත් නැත්නම් strong, stable, sustainable extra income එකක්ද? ඔන්න අද ඕක තමයි අපි ඔයාලත් එක්ක කතා කරන්න ප්ලෑන් කරන්න යන්නේ. මාත් එක්ක ජානකි ඉන්නවා වෙනද වගේම. ජානකි, ඔයාට ඕනේ strong extra income එකක්ද? extra income එකක්ද? ඇත්තටමනේ thank you ඒ ප්‍රශ්නෙට. ඒ වගේම අපේ ඔඩියන්ස් එකත් මම ආදරෙන් වෙල්කම් කරනවා. නැවතත් අපේ එපිසෝඩ්ස් වලට එනවට. මොකද අපි දන්නවා ඇත්තටමනේ ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන් ඉන්න අපේ එපිසෝඩ් එකක් රිලීස් වෙනකන්. ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා ඊළඟ කවද්ද එන්නේ කියලා අහන වෙලාවලුත් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන දේ ඇත්තටම ගොඩාක්ම පර්සනලි මට තිබ්බ ප්‍රශ්නයක්ුත් එක්ක තමයි ඔයා මේ කතා කරන්නේ. මොකද මට එක්ස්ට්‍රා ඉන්කම් එකක් ඕනේ වුණා. ඒත් මට නිකම්ම එක්ස්ට්‍රා ඉන්කම් කියන තැනට නෙවෙයි මගේ අදහස තිබුණේ, මගේ බලාපොරොත්තුව තිබුණේ යන්නේ. මට එහෙම වුණා නම් හරිම ලේසියෙන් මම දැනට ෆුල් ටයිම් ජොබ් එකක් කරනවානේ. ඒ කරන ෆුල් ටයිම් ජොබ් එක කරලා ඊට පස්සේ හරිම ලේසියෙන් මට එක්ස්ට්‍රා ඉන්කම් එකකට යන්න පුළුවන්. තව ස්ටෝර් එකකට යන්න පුළුවන්, Uber driving කරන්න පුළුවන්, DoorDash කරන්න ගොඩක් opportunities තියෙනවා. ඒත් මට එහෙම එක්ස්ට්‍රා ඉන්කම් එකක් නෙවෙයි ඇත්තටම ඕනේ වුණේ. පර්සනලි මම කල්පනා කරේ මම ලබන එක්ස්ට්‍රා ඉන්කම් එක අනිත් මගේ ෆුල් ටයිම් ජොබ් එක හා සමානව. ඒ කියන්නේ හිතන්නකො ඒකට එක රීසන් එකකුත් තියෙනවානේ. මොකද මම ෆුල් ටයිම් ජොබ් එක කරන කාලේ මගේ එක යම්කිසි සර්ජරි එකක් නිසා මට සති 3ක විතර කාලයක් ගෙදර ඉන්න සිද්ධ වුණා. ඉතින් ඒ කාලෙදි මම කල්පනා කරා මට මීට වඩා වැඩි කාලයක් ඉන්න සිද්ධ වුණා නම් මගේ ෆුල් ටයිම් ජොබ් එකේ ඉන්කම් එකත් සමහර විට නවතිනවා. ඒ වගේ මම ඒ වෙනකොට తాවකාලිකව ඔය කියන විදිහට එක්ස්ට්‍රා ඉන්කම් එකක් ගත්තා නම් කරා නම් ඒකත් මට නවතිනවා. එතකොට ඇයි මෙහෙමනම් මම ඒ වගේ එක්ස්ට්‍රා ඉන්කම් එකකට යන්නේ කියන එක. ඉතින් ඒකත් හින්දා මට ඇත්තටම ඕනේ වුණේ strong, stable ඒ වගේම sustainable income source එකක් තව දුරටත් මගේ life එකට. ඔය හේතුව හින්දාම තමයි මම එක්ස්ට්‍රා ඉන්කම් කියලා හොයනකොට සර්ච් කරනකොට ගොඩක් opportunities වලින් ෆිල්ටර් කරලා මේ කියන බිස්නස් එක මම තෝරගන්න හේතු වුණේනේ. ඒක ඇත්ත. මොකද ගොඩක් වෙලාවට අපි ගාවට එන ගොඩක් ක්ලයන්ට්ස්ලා ඒගොල්ලෝ කියනවා රයිට් මට එක්ස්ට්‍රා ඉන්කම් එකක් ඕන කියන තැන ඉඳලා තමයි එන්නේ. හැබැයි මට එක්ස්ට්‍රා ඉන්කම් එකක් ඕන කියන එක පොඩි වචනයක් වුණාට ඒකේ ලොකු තේරුමක් තියෙනවා. කෙනෙක්ට අද දවසේ එක්ස්ට්‍රා ඉන්කම් එක සප්ලිමන්ට් ඉන්කම් එකක් හොයාගන්න පුළුවන්. ආ කිව්වා වගේ කැෂුවල් ජොබ් එකකින් maybe Uber කරලා ඔයාගේ ටයිම් එක ට්‍රේඩ් කරලා ඒ ටයිම් එකට කන්ස්ටන්ට් amount එකක් pay කරන තැනකින් ඔයාට යම්කිසි ඩොලර් වැලියු එකක් ඔයාට දවසට හොයාගන්න පුළුවන්. හැබැයි ඒකද ඔයාට ඇත්තටම අවශ්‍ය? නැත්නම් ඔයාට ඕනේ එක්ස්ට්‍රා ඉන්කම් with security ද කියන එක. මොකද ජානකී කිව්වා වගේ ගොඩක් අයට තමන් කරන දේ ගැන හැරිලා බලන්න නැවතිලා හිතන්න මතක් වෙන්නේ ගොඩක් වෙලාවට ලෙඩක් හැදිලා එක තැන් වුණාම. මම මේ එක තැන් වෙනවා කියලා කියන්නේ වැඩට යන්න බැරුව සති ගානක මෙඩිකල් ලීව් දාලා හරි සති ගානක් ගෙදර ඉන්න වුණාම ස්පෙෂලි දැනෙන්න ගන්නවා ඔයාගේ ෆෝර්ට්නයිට් පේ එක නැවතුණාම දැනෙනවා රයිට් මේකද මට ඕන වුනේ. මේක හින්දාද මම මෙච්චර කල් මගේ ටයිම් එක ට්‍රේඩ් කරේ කියන එක. ඉතින් එතකොට ඇත්තටම සමහර විට අපිට එතකොටත් පටන් ගන්න පුළුවන් එක්ස්ට්‍රා ඉන්කම් එක. හැබැයි අපිට ඒ වෙලාවෙම අපිට සල්ලි හොයන්න බෑ. දැන් හිතන්න ඇත්තටම ඔයා අසනීප වෙලා සමහර විට අපිට උණ හැදෙනවා. උණ හැදුනහම සමහරට අපිට ඇඳෙන් නැගිටින්න බැරි වෙන විදිහටත් උණ හැදෙන වෙලාවල් තියෙනවා. ඔයාට ඔය කියන වෙලාවක ඔයාට කායක අරගෙන එළියට ගිහිල්ලා උබ කරන්න පුළුවන්. ඒත් බෑනේ. එතකොට අපි මේ කියන අපි ගොඩක් වෙලාවට හිතන ඉන්ස්ටන්ට් එක්ස්ට්‍රා ඉන්කම් එකක් earn කරන ගොඩක් දේවල් ඔයා ෆිසිකලි
ඉන්වෝල්ව් වෙනවා වගේම ඔයාගේ ටයිම් එකක් ට්‍රේඩ් කරගෙන තමයි වැඩ කරන්න වෙන්නේ. හැබැයි ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඔයා හිතලා බලන්න ඔයාගේ අනිත් ඉන්කම් එක, ඔයාගේ ෆුල් ටයිම් ජොබ් එක, පාර්ට් ටයිම් ජොබ් එක නැවතුනාට පස්සේ ඔයාව කිසිම බාධාවක් නැතුව ඉස්සරහට අරන් යන්න පුළුවන් සිකියර්ඩ් වෙච්ච එක්ස්ට්‍රා ඉන්කම් එකක් බිල්ඩ් අප් කරගන්න තියෙනවා නම් අන්න ඒක තමයි වටින්නේ. ඇත්තටම ගොඩක් වෙලාවට අපි කියනවා ඩේ ටු ඩේ, අපි කියන්නේ සිංහලෙන් කියන දවසේ රෝල ගහනවා කියලා. අපිට ඕන වෙන්නේ දවසේ රෝල ගහන ඉන්කම් එකක් නෙමෙයි. ඒක හොඳයි ඇත්තටම අර දවසේ වියදම හොයාගන්න. ඒක නෙමෙයි ඇත්තටම අපිට ඕන වෙන්නේ. අපි ගොඩක් අය වෙන රටකට ඇවිල්ලා මේ සෙටල් වෙමින් ඉන්නේ අපේ ලයිෆ් ස්ටයිල් එක අපි ඉස්සරට තිබුණට වඩා ඊටත් වඩා බලාපොරොත්තු තියාගෙන. ඉතින් ඔයා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ දවසේ රෝලක් ගහන්න නෙවෙයි, හරි වචනෙන් කියනවා. ඉතින් ඔයාට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. ඊට වඩා දෙයක් කරන්න වගව ශක්තිය තියෙනවා. හිතලා බලන්න අපි කොහොමද අපේ එක්ස්ට්‍රා ඉන්කම් එක සිකියර්ඩ් එක්ස්ට්‍රා ඉන්කම් එකක් බිල්ඩ් අප් කරගන්නේ. අපි ගාව ඇත්තටම සිකියර්ඩ් එක්ස්ට්‍රා ඉන්කම් එකක් තියෙනවා නම් අපි කොච්චර සේෆ්ද? අන්න එතනින් තමයි ඔයා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක්, ඉමෝෂනල් ෆ්‍රීඩම් එකක් අත්විඳින්න පටන් ගන්න. මම හිතන්නේ ඕන තරම් දෙනෙක්ට එක්සාම්පල් හැටි ෂෙයා කරන්න කොච්චර ස්ට්‍රෙස් වෙනවද එකපාරම අපේ ප්‍රයිමරි ඉන්කම් එක කඩාගෙන වැටුනහම. ප්‍රයිමරි ඉන්කම් එක මදි වුනහම. ප්‍රයිමරි ඉන්කම් එක කන්ස්ටන්ට්, අනිත් පැත්තෙන් ඉන්ෆ්ලේෂන් හින්දා ඔක්කොම ගණන් වියදම් වැඩි වෙනකොට ඔයාට කොච්චර ප්‍රෙෂර් එකක් එනවද? ඒක ඔය අනිවාර්යෙන්ම අත්විඳලා ඇති. එතකොට අනිවාර්යෙන්. මොකද ගොඩක්ම මේ වෙනකොට එන ඉන්ක්වයරිස් වලින් ඇත්තටමනම් ගොඩක් දෙනෙක් කතා කරන්නේ ඉමිග්‍රන්ට්ස්ලා විදිහට මේ රටවල් වලට එන අය හොඳ ප්‍රොෆෙෂන්ස් කරපු හොඳට ඉගෙන ගත්ත අය තමයි ලංකාවේදී. නමුත් අපි හැමෝම මොන ජොබ් එක කරත් කොච්චර ඉගෙනගෙන හිටියත් අලුත් රටකට ඇඩැප්ට් වෙනකොට එතන හරිම වෙනස් ඒ පරිසරය. ඒක අපි හැමෝම අත්විඳලා තියෙන දෙයක්. සමහර තමන්ගේ ප්‍රොෆෙෂන් එක කරන්න බෑ. ඉතින් එහෙම අලුත් ප්‍රොෆෙෂන්ස් වලට යන්න වෙනවා. එතකොට ගොඩක් දෙනෙක් කියන කාරණයක්ම ආව ගමන් සමහර වෙලාවට මොනවා හරි දෙයක් කරලා ජීවිතේ පටන් ගන්නවා. ඒක තමයි රියැලිටි එක. ඔය රියැලිටි එකෙන් පරිබාහිරව අපිට ලස්සනට අයිසිං කරලා කේක් එකක් පෙන්වන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි අපි දන්නවා ඇත්තටම රියැලිටි එක මොකක්ද කියන එක ස්පෙෂලි ඉමිග්‍රන්ට්ස්ලා විදියට. ඔව්. ඉතින් එතකොට කාලයක් යද්දි සමහර වෙලාවට ඔයා ඉස්සරම් ජීවිතේ පටන් ගන්නකොට ඉමිග්‍රන්ට් කෙනෙක් විදියට ජොබ් එකක් දෙකක් තුනක් කරනවා වෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ වුණාට කාලයක් යද්දී ඔයාට දැනෙනවා, ඔයාට ෆීල් වෙනවා ඔයාගේ ටයිම් එක, ඔයාගේ ෆැමිලි ටයිම් එක ඔයාට නැති වෙනවා කියලා. නමුත් ඒ වෙනකොට ඔයා ජොබ්ස් 3කින් earn කරලා ඒ කියන මුදලට, ඒ කියන earnings වලට ඔයාගේ life එක හැඩ ගැහිලා ඉවරයි. දැන් එතකොට ඔයාට එතනින් එක ජොබ් එකක් අයින් කරන්න පුළුවන්කමක් නැහැ. මොකද ඔයාගේ expenses ඒ විදිහට ඔයා හදාගෙන තියෙන්නේ. හැබැයි ඔයාගේ මනස ඔයාට කියනවා මට ටයිම් එක ඕනේ කියලා. ඔයාගේ ඇඟ ඔයාට කියනවා. මොකද අපි හැමදාම තරුණ වෙනව නෙවෙයිනේ. අපි අනිවාර්යෙන් වයසට යනවා. ඒකත් රියැලිටි එකක් නෙවෙයි කියන හැම දෙයකටම අපි මූණ දෙන්න ඕනේ. ඉතින් ඒ හැම දෙයක්ම අපි කැල්කියුලේට් කරලා බලනකොට හරියටම හදවතට අපි කතා කරලා බැලුවොත් ඔව් ඒක තමයි ඇත්ත. මොකද අපි දවසින් දවස වයසට යනවා. ඒ වගේම අපි සමහර වෙලාවට අපේ තියෙන එක්ස්පෙක්ටේෂන්ස් වලට අපි ගොඩක් රැට් රේස් එකක් වගේ යනවා, ජොබ්ස් දෙකක් කරනවා, ඒ earnings වලට අපේ expenses හුරු වෙලා තියෙනවා. අපිට නවතින්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. අනිවාර්යෙන්ම. ඔව්. ඉතින් එහෙම තැනකට මේ කියන බිස්නස් එකෙන් කොච්චර උපකාරයක් වෙනවද කියන එක හොඳටම එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නිම්ට තමයි. මොකද මම ඇත්තටම කියන්න ගියේ මගේ මේ කෝච් කෙනෙක් විදිහට මෙච්චර කල් ආපු ජර්නි එක ඇතුලේ මොකද මේ ස්ට්‍රැටජි සෙෂන්ස් වලදී අපි පර්සනලි ඔයාලත් එක්ක කතා කරනවා ඔයාට බිස්නස් එක පටන් ගන්න මොකක්ද පටන් ගන්න පුළුවන් තැන කොයි විදිහටද පටන් ගන්න කියන පර්සනලයිස් සෙෂන් එකක් මේක. ඉතින් මෙතනදී කතා වෙනකොට ඇත්තටම මට පුදුමාකාර විදිහට මම කඩාගෙන වැටෙනවා ඒ අහන විස්තරත් එක්ක. මොකද ගොඩක් වෙලාවට කෙනෙක් ඇත්තටම සමහර පවුල් තියෙනවා වයිෆ් වෙනකොට හස්බන්ඩ් යනවා. සමහරට ඒ දෙන්න ඇත්තටම දකින්නේ සමහර විට සතියක එක දවසක් වෙන්න පුළුවන්. දෙන්න හුවමාරු වෙනවා ගෙදර ඒ විදිහට. එතනින් එහා ගියාම සමහර වෙලාවට කෙනෙක්ට නැවතිලා කතා කරන්න වෙලාවක් නැහැ. මේක ඉවර වෙලා තව එකකට යනවා. මේකත් ඉවර වෙලා තව එකකට යනවා. තවත් සමහර වෙලාවට කෙනෙක් වැඩ කරනවා පාන්දර 1-2 වෙනකම්. නයිට් ෂිෆ්ට් එකක් කරනවා කියන එක වෙනම දෙයක්.
දවසේ පැය 24න්ම පැය 18ක් විතර වැඩ කරනවා කියන එක තව දෙයක්. ඉතින් ඇත්තටම පුදුමාකාර විදිහට ඒක එහෙම වෙනවා. දැන් මම දන්න විදිහට ඇත්තටම ඒ කියන්නේ ඒක පුදුමාකාර දුකක්. ඇත්තටම ඔය කොහෙදී හරි තැනකදී අවාසනාවන්ත විදිහට ඔයාට ලෙඩක් දුකක් හැදුණා. සාමාන්‍ය ලෙඩක් හැදුණා. මම මේ කියන්නේ බරපතල තත්ත්වයන් ගැන නෙමෙයි. ඒත් ඔයාගේ එකක් හරි නවතිනවා. එතකොට දැන් ඇත්තටම ඔයා බලන්න ඔය විදිහට ඔයාගේ ශරීර සෞඛ්‍ය ටයිම් එක මේ ඔක්කොම ට්‍රේඩ් කරන්න ගියාම ඔයා ෆිසිකලි වුණත් ඉක්මනටම ඒ කියන්නේ අසනීප වෙන්න තියෙන chance එක වැඩි. ඇඟට රෙස්ට් එකක් නැහැ. ඇඟත් ওই විදියටම දුවනවා. ඉතින් හිතලා බලන්න අපි මෙච්චර ටයිම් එක දීලා අපි අපේ ශරීර සෞඛ්‍ය ඔක්කොම කැප කරගෙන අපි මොනවද මේ earn කරන්නේ එතකොට? අපිට සල්ලි ඕන එක හරි. අපි සල්ලි ඕන හින්දා තමයි මේක කරන්නේ. අපිට සල්ලි ඕනේයි. අපිට සල්ලි ඕනේ සතුටින් ඉන්න. දැන් අපිට සතුටින් ඉන්න සල්ලි තියෙනවා. සතුටින් ඉන්න වෙලාවක් තියෙනවා. ගොඩක් වෙලාවට සතුටින් ඉන්න වෙලාවකුත් නැහැ. වෙලාවක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ සල්ලි හොයනවා, ඒවයි ගෙවනවා, ඉවර කරනවා, ආයෙ එකම සයිකල් එක යනවා. ඒක ඇත්තටම හරිම අවාසනාවන්ත සිටුේෂන් එකක් කියලා තමයි මට නම් දැනෙන්නේ. බට් ඔයාට ඇත්තට මොවනාව තියෙනවා නම් ඒකෙන් ගොඩ එන්න පුළුවන්. ඒක මුලින්ම මම හිතන්නේ ඔයාගේ මයින්ඩ්සෙට් එක ඔයා පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. මොකද්ද මම ස්පෙෂලි අපි මේක දැන් අපේ ලැන්ග්වේජ් එකෙන් මේක කරන්නේ. මම ගොඩක් වෙලාවට දැකපු දෙයක් තමයි ජානකි අපි එන ක්ලයන්ට්ස්ලා අතරට ඒගොල්ලන්ට ඉන්ස්ටන්ට් මනි ඕන. මම දන්නේ මෙන්න මේ වැරදීම කොහෙදද ජීවිතේ වෙලා තියෙන. අපේ ඉස්කෝලේ කාලේ අපි ඉගෙන ගත්ත දෙයකින් වැරදුනාද? අපේ සමාජයෙන් අපිට වැරදුනාද? අපි හරිම ඉන්ස්ටන්ට් මනි හොයන්න තමයි ගොඩක් අයගේ එක්ස්පෙක්ටේෂන් එක තියෙන්නේ. කැපවීමක් කරලා කාලයක් පොඩි කාලයක් වැය කරලා තමන්ගේම ස්ට්‍රෝං දෙයක් බිල්ඩ් අප් කරගන්න ඇත්තටම වෙලාවක් නැහැ. මම සමහර වෙලාවකට මේ ස්ට්‍රැටජි සෙෂන් එක ඉවරලා මම සමහරට මම හස්බන්ඩ් එක්කත් කතා කරනවා. ඇත්තටම මිනිස්සුන්ට වියදම් කරන්න ඒ කියන්නේ තමන්ට හම්බ වෙන earning එකට වඩා මේගොල්ලෝ වියදම් කරලා ලයිෆ් එක එතනින් එහා ලෙවල් එකකට ප්ලේස් කරලාද මෙච්චර මේ මිනිස්සු ස්ටක් වෙලා ඉන්නේ. මොකක්ද මේකට හේතුව කියලා. හරි. දැන් ස්ටක් වෙලා නම් ඉන්න දැන් ස්ටක් වෙලා ඉන්න. දැන් කරන්න ඕනේ ගොඩ එන එක. එහෙනම් ගොඩ එන්න අපි මොකක්ද කරන්නේ? මම නම් පර්සනලි දකින දේ තමයි ඔයාට මේ විදිහට ඉන්ස්ටන්ට් earning එකක් නෙමෙයි. මම ඔයාට කියන්නේ ඔයා කරන ජොබ්ස් තුනම නවත්තලා ඔයාගේ බිස්නස් එකක් පටන් ගන්න කියලා. ඒක රියලිස්ටික් නැහැ. ඇත්තටම ඔයාට කරන්න පුළුවන් දෙයක් තමයි ඔයාගේ මේ එක එක්ස්ට්‍රා ඉන්කම් එකකින් ටයිම් එකක් අරගෙන ඔයා වෙනුවෙන් secured extra earning එකක් build up කරන්න. secured extra earning එකක් තියනවා කියන්නේ ඔයාගේ ජීවිතේ මම හිතන්නේ ලොකු නිදානයක් ඔයාට හම්බුනා වගේ දෙයක්. ඒක ඇත්තටම අපිත් ඔය කියන ටයිට් සිටුේෂන්ස් වල ඉඳලා තියෙනවා. හැබැයි එතනින් ගොඩ ආවට පස්සේ ඔයාට ලොකු මානසික නිදහසක් ඇත්තටම හම්බ වෙනවා. ජානකිට මොකද හිතෙන්නේ? මම හිතන්නේ ජානකි totally agree මාත් එක්ක. අනිවාර්යයෙන්ම මම totally agreed. මොකද විශේෂයෙන්ම දැන් අපි හැමෝම දන්නවා අපි මේ රටවල අවුරුදු 50ක් අවුරුදු 63ක් 67ක් වගේ වැඩ කරන්න ඕන රිටයර්මන්ට් එකට එලිජිබල් වෙන්න. එච්චර වැඩ කරාට පස්සෙත් අපට හම්බෙන රිටයර්මන්ට් එකෙන් මේ රටේ ජීවත් වෙන්න පුළුවන්ද කියන එක ගැන ගොඩක් දෙනෙක් දන්නවා. ඇත්තටම ඒ ඉන්කම් එකෙන් විතර ජීවත් වෙන්න බෑ. ඒ හින්දාම ගොඩක් දෙනෙක් කරන්නේ මම දකින ප්‍රායෝගික තත්ත්වය මම කියන්නේ ගොඩක් දෙනෙක් කරන්නේ රිටයර්මන්ට් එක අරගෙන කෑෂ් ජොබ් එකක් කරනවා. එතකොට වයස 67කටත් එහා ගිහිල්ලා. හැබැයි ඒ වෙනකොට ඒක කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අර ඔයා කිව්වා වගේ secured income source එකක් ඔයාට නොතිබුණ නිසා. දැන් ඔයාට chance එකක් තියෙනවා. ඔයා දැනට කරන jobs හරි extra income හරි මේවා කරන ගමන්ම ඔයාගේ earnings වලින් පොඩි කොටසක් වෙන් කරලා ඔයාටම කියලා secured income source එකක් හදාගන්න. එතනදී ඔයා එදිනදාට හම්බ වෙන income එක විතරක් නෙමෙයි ඔයා යනවා ඔයාගේ රිටයර්මන්ට් එක දක්වා ඒ වගේම ඔයාගේ පැසිව් ඉන්කම් එක දක්වා මේක ඩෙවලොප් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊටත් එහා ගිහිල්ලා ඔයාට අවශ්‍ය නම් ඔයාගේ දරුවෙකුට මේ බිස්නස් එක මේ ඉන්කම් සෝස් එක ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්කමක් තියෙනවා.
ඉතින් ඔය කියන ෆැසිලිටිස් මම හිතන්නේ නිම් අපි මොන ජොබ් එක කරත් හම්බ වෙන්නේ නැහැ. කිසිම ෆුල් ටයිම් ජොබ් එක කරත් ඔයාට ඒ ෆුල් ටයිම් ජොබ් එක ඔයාගේ දරුවෙකුට ට්‍රාන්ස්ෆර් කරන්න බෑ ඒකේ න ඉන්කම් එක. ඒ වගේම රිටයර්මන්ට් එකක් සමහර වෙලාවට ඔයාට ලැබෙයි. නමුත් මේකෙන් ඔයාට ඊට වඩා ලොකු ඉන්කම් එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැමදේම හරියටම දැනගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. අපි අනිවාර්යෙන් කියන්නේ හැමදේම හරියට දැනගන්න. කිසිම බිස්නස් ස්පෙෂලි ඔයගොල්ලෝ ඔන්ලයින් කියලා කිව්වහම බයයි මොනවද කියලා දන්නේ නැහැ. ඕක නිසා නිකන් බැලුවා ජස්ට් බැලුවා මොකක්ද දන්නේ නැහැ කියලා නිකන් හිතුවා. එහෙම නෙමෙයි අපි කියන්නේ. ඔයා හරියට අහන්න ඉගෙන ගන්න අපෙන් විස්තර අහන්න අපි ඕන වෙලාවක සූදානම් වෙලා ඉන්නවට අවශ්‍ය කරන විස්තර ටික දෙන්න. ඉතින් ඒක නිසා මම හිතන්නේ මෙතනින් එහාට ඔය කියන ප්‍රශ්නෙත් එක්ක අපේ ඔඩියන්ස් එක ඉන්න එකක් නැහැ කියලා. ඔව් අනිවාර්යයෙන්ම මම හිතන්නේ අපි හැම කෙනාම අපි ඇත්තටම ඉපදිලා ඉන්නේ මේ විදිහට ඒ වගේ ප්‍රශ්නක හිර වෙලා අන්තිමට ජීවත් වෙලා මැරිලා යන්න නෙවෙයි. අපි ඉන්නේ ජීවිතේ විඳින්න තමයි අපි මේ සේරම කරන්නේ. හැබැයි ජීවිතේ විඳින්න කියලා අන්තිමට වෙලා තියෙන තවත් දෙයක්. සමහර වෙලාවට දැන් ඔයා කියන ගමන් මම ඇත්තටම කල්පනා කරේ ඕනම රටක මෝගේජ් ලෝන් එකක් අවුරුදු 25කට 30කට දෙනවා. එතකොට මේ ඔයා ඉන්න විදිහට සමහර විට ඔයාට ගෙයක් ගන්න පුළුවන්. ඔයාට ගෙයක් කරන් ඒ මෝගේජ් ලෝන් එක කවදද ගෙවලා ඉවර කරන්නේ? මේවා ඇත්තටම ඔයා හිතිය යුතුයි. ඔයාට අවුරුදු 70 වෙදිත් ඔයා මෝගේජ් ලෝන් එක වෙනුවෙන් වැඩ කරන්න දෙන්නේ. අපි ඇත්තටම මේවා හිතන්න ඕනේ අපේ ඇඟේ සතේ ශක්තිය තියෙන කාලේ. අනිවාර්යයෙන්ම. හරි. ඉතින් ඒක ඇත්තටම හිතලා බලන්න. දැන් මම ජානකී සහ අපි මේ වෙනකොට අපි දකිනවා ශ්‍රී ලංකන් කමියුනිටි එකේ විශාල පිරිසක් මේ බිස්නස් ඔපචුනිටි එක තුලින් ලයිෆ් එක චේන්ජ් කරගෙන තියෙනවා. ඒගොල්ලෝ එක්ස්ට්‍රා ඉන්කම් එකක් earn කරනවා. monthly 4 figure income එකක් earn කරනවා. ඒක ගැන ඇත්තටම කියන්න හරිම සතුටුයි සහ ආඩම්බරයි. මොකද මිනිස්සු ජීවිතේ ජය ගන්නවා මේකත් එක්ක. ඉතින් ඇත්තටම ඔයාට chance එකක් තියෙනවා ඔයාගේ දවසේ පැයක් හරි පැය එකමාරක් හරි වැය කරලා ඔයාගෙම කියලා secured stable sustainable extra income එකක් build up කරගන්න. ඔයාට ඇත්තටම ඔයාගේ ජීවිතේ දවසක පසුතැවෙන්න වෙන්නේ නැහැ. මම දන්න විදිහට මෙතන ඉන්න කවුරුත් පසුතැවෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොමල්ලම සමහරට වයිෆ් පටන් ගත්තනම් අන්තිමට හස්බන්ඩ් සපෝට් කරන තැනට ඇවිල්ලා තියෙන. හස්බන්ඩ් පටන් ගත්තනම් වයිෆ් සපෝට් කරන තැනට ඇවිල්ලා තියෙන්නේ. මොකද මේක ඔයාගේ ෆැමිලි එකට සිකියුරිටි එකක්. trust me ඔයාගේ full time job එකටත් වඩා මේක ඇතුලේ ලොකු සිකියුරිටි එකක් තියෙනවා. මොකද මේක legitimate business එකක්. එතනින් එහාට ඔයාට ඇත්තටම මොකද ඔයාගේම business එකක් වෙනුවෙන් ඔයාට කාලය වැය කරලා ඒකේ earnings ඔයාට වැඩි කරගන්න පුළුවන් නම් ස්පෙෂලි ඔයාගේම ගෙදර ඉඳන් ඔයාගේ ගෙදරින් එළියට යන්න නැතුව ඔය දේ කරගන්න පුළුවන් නම් කොච්චර ඇත්තටම වටිනවද? ඒක තමයි තියෙන්නේ. ඔයාට ඔයා earn කරනවා. ඔයාගේ පවුලත් එක්ක ඉන්නවා. ඔයාගේ ළමයිත් එක්ක ඉන්නවා. හැබැයි ඔයා earn කරනවා. හැබැයි අද වෙලා තියෙන්නේ මොකක්ද? ඔයා ගෙදර එළියට ගිහිල්ලා පවුලක් දාලා ළමයිනුත් ගෙදර අම්මා තාත්තා මාරු වෙනවා එළියට යනවා earn කරනවා එනවා. ඉතින් අපි ඇත්තටම ජීවිතේ ගොඩනගා ගන්න ආපු අපිට ජීවිතේ ගොඩනගා ගන්නව වෙනුවට අනිත් පැත්තට යනවා කියන එක සමහර තැන්වල තේරිලා තියෙනවා මේ අහන කතාවලින්ම. ඉතින් මේ එපිසෝඩ් එක මමයි ජානකී ඇත්තටම හිතුවේ මේක කතා කළ යුතුයි. මොකද ඇත්තටම අපි දැකලා තියෙනවා මේකෙන් දැන් ජීවිතය ජයගත්ත විශාල පිරිසක් ඉන්නවා අපේ ශ්‍රී ලංකන් කමියුනිටි එකේ. ඉතින් එහෙම තියෙනකොටත් ඇයි අපි මේ ප්‍රශ්නේ ඇත්තටම හරිම සිංහලෙන් අරගෙන මෙතෙන්ට පොයින්ට් එකට කතා කළ යුතුයි කියන එකත් එක්ක තමයි අපි මේ එපිසෝඩ් සීරීස් එක ආයෙත් පටන් ගන්න තීරණය කළේ. මොකද ඔව් ඒක ඇත්තටම අපේ ඔඩියන්ස් එකත් අපෙන් ඉල්ලුව දෙයක්. මොකද ඇත්තටම real and raw අපි කතා කරන්නේ. ඒ නිසාම තමයි ඔඩියන්ස් එක ඒ ගැන අපෙන් විශේෂයෙන් ඉල්ලන්නේ ඊළඟ එපිසෝඩ් එක මොකක්ද කවද්ද එන්නේ කියන එක ගැන. ඉතින් ඔයගොල්ලන් ඉතුරු ප්‍රශ්න ටිකත් අපට යොමු කරන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම අපේ තියෙන එක්ස්පීරියන්ස් අපි වත් එක ෂෙයා කරන්න දෙන ගොඩාක් අප්‍රමාණ දේවල් තියෙනවා ෂෙයා කරන්න ඇත්තටම මේ වෙනකොටනේ. අපිට ඉතින් අපි කැමති ඒ දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මොකද ඒක තමයි රියල් ලයිෆ් එක සහ රෝ. ඇත්තටම රියල් ඇන්ඩ් රෝ තමයි අපේ ලයිෆ් එක අපි කතා කරන්නේ. ඉතින් එතනින් ඒ තුලින් අපි හොඳ ලයිෆ් එකක් ගන්න පුළුවන් නම් තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. කෙනෙක් හිතනවා නම් ඔව් මේක එක්ස්ප්ලෝර් කරන්න ඕනේ කියලා. ඔව් ඔයාට පුළුවන් එක්ස්ප්ලෝර් කරන්න අනිවාර්යයෙන්ම. මොකද ඔයාට එක්ස්ප්ලෝර් කරන්න ඕට වියදමක් යන්නේ නැහැ. පළවෙනිම දේ.
ඔයාට මුලින්ම අපේ තියෙන ෆ්‍රී ඉන්ෆර්මේෂන් ටික එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් ඇති තරම් රිසෝසස් තියෙනවාට බේසික් ඉන්ෆර්මේෂන් ටික ගන්න. අපි දන්නවා මේ ලෝකේ හැම බිස්නස් එකක්ම හැම කෙනෙක්ටම මැච් වෙන්නේ නැහැ. අපි මේ ඔයාට කියන්නේ සිකියර්ඩ් ඉන්කම් එකක් බිල්ඩ් අප් කරගන්න කියන එක කියන්නේ. ඔයාට අපි කියන්නේ නැහැ ඔයා මේ බිස්නස් එක කළ යුතුයි කියලා. හැබැයි මුලින්ම එක්ස්ප්ලෝර් කරලා බලන්න තියෙන ඔපචුනිටිස් එක්ස්ප්ලෝර් කරලා බලන්න ඒකෙන් ඔයාට සූට් වෙන දේ තේරෙවි. මේ බිස්නස් මොඩල් එක ගත්තාම මේක ප්‍රූවන් බිස්නස් මොඩල් එකක්. මේ වෙනකොට මේක ඇතුලේ earn කරන ශ්‍රී ලංකන්ස්ලා අපේ ටීම් එක ඇතුලේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ෆෝසිගේ ඉන්කම් එකක් monthly earn කරන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඇත්තටම අපි ටීම් එකක් විදිහට ඒ සම්බන්ධව නිහතමානීව ආඩම්බර වෙනවා වගේම ඇත්තටම මේක සමාජ සත්කාරයක් විදිහට තමයි මේ ප්‍රශ්න මේ විදිහටම ගෙනල්ලා මෙතන මේ විදිහට කතා කරන්න අපි ලෑස්ති උනේ. මොකද මං හිතන්නේ අපිට දෙන්න පුළුවන් දේ තමයි හරි දැනුම දෙන එක. පළවෙනියම දෙයක් දකිද්දිම නේ ස්කෑම් එකක් මම නම් කරන්නේ කියලා අඩිය පස්සට ගන්නවා වෙනුවට අර ඔයාගේ කාලය ට්‍රේඩ් කර කර වැඩ කරනවා වෙනුවට චුට්ටක් නැවතිලා බලන්න මොකක්ද මේක කියලා. මේක ඇත්තටම රිසල්ට්ස් තියනවාද? මේක ප්‍රූවන්ද? මේක ලෙජිටිමේට්ද? මෙන්න මේ ටික ටික් කරනවා නම් ඊළඟ පැත්තට ගිහිල්ලා බලන්න මොකක්ද මෙතනින් වෙන්නේ මට කරන්න පුළුවන්ද කියලා. ඉතින් දුවනව වෙනුවට චුට්ටක් නැවතිලා හොයලා බලන්න මොනවද තියෙන්නේ කියලා. සමහර විට අපිට මේ විදිහට කාලෙත් එක්ක එක්ස්ට්‍රා ඉන්කම් එකක් වෙනුවෙන් ටයිම් එක ට්‍රේඩ් කරන ඉන්කම් එකක් වෙනුවෙන් දවසේ පැය 24ම දුවන්න ගියාම අපිට ගොඩක් දේවල් පේන්නේ නැති වෙනවා. පේන්නේ නැහැ. ඔව්. ඒකත් බලන්න වෙලාව දුක්කර අවස්ථාවක්. ඉතින් try කරලා බලන්න. අපි අනිවාර්යයෙන්ම මේ එපිසෝඩ් සීරීස් එකෙන් අපි ඔයාලත් එක්ක තිත්ත ඇත්ත කතා කරනවා. මොකද මේ මාස කීපය තුළ ගොඩාක් දේවල් එකතු වුණා. ඒ කියන දේවල් වලට සමහරලට අනේ අපොයි කියලා හිතන තැන් වලට සමහරලට ඒ දේවල් ෂෙයා කරනකොට හිතලා තියෙනවා. ඇයි මෙහෙම වුනේ කියන එක. ඉතින් ඇත්තටම අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ එපිසෝඩ් සීරීස් එකෙන් ඔයාලට අපිට හැකියාවරින් පුළුවන් තරම් උදව්වක් කරන්න ඔයාලගේ ජීවිතේ ජය ගන්න. එහෙනම් අපි අදට නවතිනවා. ගිහිල්ලා එන්න. රැඳිලා ඉන්න. අපි අනිවාර්යයෙන්ම ඊළඟ එපිසෝඩ් එකෙන් ඔයාලට අරගෙන එනවා. කතා කළ යුතු ඇසිය යුතු මාතෘකාව. එතක සුබ දවසක් ඔයාලා හැමදෙනාට. සුබ දවසක් වේවා.